අයිබෝවන් එහෙනම් පොරොන්දු වෙච්ච විදිහටම ආපදා ගැන කතා කරන වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එකට ඔන්න හැමදෙනෙක්වම බොහොම ආදරයෙන් ආයිබෝවන් කියලා පිළිගන්නවා. විවසන ගැන කතා කරද්දී ආපදා ගැන කතා කරද්දී ලංකාවේ අපි නම් හිතන්නේ මේක සබා දහමේ කෝපවීමක් හින්දා නැත්නම් අපේ කර්මයක් හින්දා නැත්නම් අපේ අවාසනාවක් හින්දා සිද්ධ වෙන දෙයක් කියලා. හැබැයි ඔගොල්ලෝ දන්නවද ලෝකයක රටක් ඉන්නවා මේ ආපදා විශේෂයෙන් මේවා ස්වභාවික ආපදා වෙන්න පුළුවන් නැත්නම් මිනිසුන් විසින්ම නිර්මාණය කරපු ආපදා වෙන්න පුළුවන්. ඒ ආපදාවන් ඉගෙන ගැනීමේ පාසලක් බවට නැත්නම් ඉගෙන ගන්නට තියෙන අවස්ථාවක් බවට පෙරලාගෙන ආපදා කළමනාකරණයේ ගෝලීය ආකෘතිය අංක 1 බවට පත්වෙච්ච රටක් ඉන්නවා. වෙනත් විදිහකට කිව්වොතින් තමන්ගේ දැනුවත්භාවය අඛණ්ඩ අධ්‍යාපනය තමන්ගේ පවතින දේශපාලනික සංස්ථාවන් නිතර යාවත්කාලීන කිරීම නීතිය යාවත්කාලීන කිරීම තමන්ගේ ප්‍රජාවන් බලමුළු ගැන්වීම හරහා ආපදාව කියන එක අධ්‍යාපන නිකේතනයක් බවට පත් කරගත්තු ඒ අංක 1 රට තමයි ජපානය. මම මේ කතා කරන මොහොතේදීත් රික්ටර් මාපක 7ට වඩා වැඩි භූමිකම්පාවකට මුහුණ දෙමින් සුනාමි අනතුරු ඇඟවීම් පවා සිද්ධ කරලා තියෙනවා ජපානය මේ වෙනකොට. ඉතින් ඒ රටේ ඔවුන් මුහුණ දුන්නු ප්‍රධාන ආපදාවන් 3ක්. ඔවුන්ගේ ලිඛිත ඉතිහාසය ඇතුලේ වාර්තාගත ඉතිහාසය ඇතුලේ ඔවුන් මුහුණ දුන්නු මහ ප්‍රබල ආපදාවන් 3ක් ඇසුරෙන් ඔවුන්ගේ ආපදා සූදානම ගැන ඔබට යම් දැනුවත් කිරීමක් සිදු කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ YouTube channelය සහ Think with Dr. K කියන සියලුම social media platforms බොහොම සරල විශ්වාසයක් මත තමයි ගොඩනැගෙන්නේ. ඒ තමයි දැනුවත් මිනිසුන්ට ලෝකයේ ආශ්චර්යයන් කරන්න පුළුවන් බව. ඉතින් ඔබ දැනුවත් වෙන තරමට තමයි රටකට උනත් තීරණ ගැනීමේදී ඔබට බලපෑමක් කරන්නට හැකියාවක් ලැබෙන්නේ. ඒ නිසා අපි ජපානයෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩම් ගැන මේ වීඩියෝ එකේදී කතා කරමු. එතනදී අර මම කිව්වනේ මම ප්‍රධාන ආපදා 3ක් ඇසුරෙන් තමයි මේක ඔයගලන්ට විස්තර කරන්න කියලා. එහිදී මම බලාපොරොත්තු වෙනවා 1923 දී ඇති වුණු කන්තෝ මහා භූමිකම්පාව, ඊළඟට 1995 දී ඇති වුණු කොබේ භූමිකම්පාව අවසානයේ සමහරක් විට මාත් එක්ක එකතු වෙන අයත් මේක ටිකක් සමීපව අධ්‍යයනය කළත් ඇති නැත්නම් අරඹලත් ඇති 2011 වසරේ ජපානයේ මුහුණ දුන්නු ත්‍රිත්ව විවසනය ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාර සිද්ධියත් සමග. ඉතින් අපි බලමු කොහොමද ජපානය මේ ආපදාවලට මුහුණ දෙන ගමන් ඒ යථාර්ථය පිළිගන්න ගමන් ගෝලීය ප්‍රමුඛයෙක් බවට පත් වුණේ කියලා ආපදා කළමනාකරණයේදී. අපි එහෙනම් මුලින්ම ජපානයේ ඩිසාස්ටර් ප්‍රොෆයිල් එක ගැන මුලින්ම අවධානය යොමු කරමු. අපි දන්න දේ තමයි ජපානය කියලා කියන්නේ ස්වභාවික පරිසරය අතින් ගත්තාම හරිම ලස්සන රටක්. හැබැයි භූගෝලීය වශයෙන් ඔවුන්ගේ පිහිටීම දිහා අවධානය යොමු කරද්දී භූතැටි 3ක් මත පිහිටා තිබෙන ජපානය මේ භූතැටි වලින් නිකුත් කරන විවිධ ශක්තියින් නිසා මේවැ සිද්ධ වෙන ගැටීම් නිසා විවිධ ස්වභාවික ආපදාවන් වලට නිතර මුහුණ පානවා. අපි දත්ත වලින් නැත්නම් දැනට වාර්තා වෙලා තියෙන දත්ත අනුව කතා කළොත් රික්ටර් මාපක 6ට වඩා වැඩි භූමිකම්පා වලින් ලෝකයේ දැනට සිද්ධ වෙලා තියෙන 20%ක්ම අත්විඳලා තියෙන්නේ ජපානයේ බවට තමයි වාර්තා වන්නේ. ඊට අමතරව ලෝකයේ සක්‍රීය ගිනි කඳු ගැන කතා කරද්දී ඒ සක්‍රීය ගිනි කඳු වලින් 17.1ක් පිහිටලා තිබෙන්නේ ජපානයේ. ස්වභාවික විපත් නිසා ඇතිවෙච්ච ආර්ථික පාඩු ගැන කතා කරොත් ඉතිහාසයේ සිට මේ දක්වා 20%ක පමණ ආර්ථික පාඩුවක් ජපානයට සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් තනි රටකට මේ තරම් ආපදා නිසා ඇතිවෙන කම්පනය එතරම් දරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි ජපානයේ අපිට කියන්නේ ආපදා සම්බන්ධයෙන් කඳුළු කතාවක් නැත්නම් ඩාර්ක් ස්ටෝරි එකක් විතරක් නෙවෙයි. ජපානයේ අපිට කියනවා මේ විවසන වලට සූදානම් වීමේ සංස්කෘතිය එක ජීවන නිපුණතාවයක් බවට, එක දෛනික නිපුණතාවයක් බවට ජපානය පත් කර ගැනීමේ කතන්දරය ජපානය අපිට කියලා දෙනවා. ඉතින් ඒ චාරිකාව වුන් ආරම්භ කරේ කොහොමද? ඒ චාරිකාව තුල වුන් ගමන් ගන්නේ කොහොමද කියන එක ගැන තමයි අද දවසේ අපි මුලින්ම අවධානය යොමු කරන්නේ. එතනදී වුන් කියන එක කතාවක් තියෙනවා. ඒ තමයි ස්වභාවික පරිසරය ගැන. කාලගුණික දේශගුණික
වෙනස් වීම ගැන දවස් 7ේම පැය 24ම බොහෝම සමීපව නිරීක්ෂණය කිරීමේ සම්ප්‍රදාය ඔවුන්ව සෑහෙන දුරට හොඳ දැනුවත් අඛණ්ඩව දැනුවත් වීමේ ජාතියක් බවට පත් කිරීමට ලොකු බලපෑමක් වුණ බව. උදාහරණයක් විදිහට ගත්තොත් ඔවුන්ගේ කාලගුණ විද්‍යා ඒජන්සිය මේ බොහොම මෑතකදී තමයි අවුරුදු 150 සැමරුවේ. ඉතින් ඒ ඒජන්සිය ඉතා විශාල භූමිකාවක් ඉටු කරනවා මේ කාරණාවේදී අධි තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් නිතර මේ පරිසරයේ සිද්ධ වෙන වෙනස්කම් නිරීක්ෂණය කරන ඔවුන් එහිදී යම් අනතුරු ඇඟවීමක් තිබුණොත් තමන්ගේ පුරවැසියන්ගේ ජංගම දුරකථනයට එය වහාම දැනුවත් කරන්නට ඔවුන් කටයුතු කරනවා. ඉතින් මේ වගේ ක්‍රියාමාර්ග ඔවුන් කොහොමද කරන්නේ කියන එක අපි මේ වීඩියෝ එකේ අන්තිමට කතා කරනවා. හැබැයි ඊට කලින් අපි එමු අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පළවෙනි ස්වභාවික ආපදාව. ඔවුන් ඉතිහාසයේ ජාතියක් විදිහට ඔවුන්ව නැගිටවපු ස්වභාවික ආපදාවක් මේක. අපි ඒ ගැන මුලින්ම කතා කරලා ඉමු. අපි හැමෝම යමු එහෙනම් ජපාන් ඉතිහාසයේ අවුරුදු 100ක් විතර පස්සට හරියටම කිව්වොත් වර්ෂ 1923 සැප්තැම්බර් මාසේ 1 වෙනිදා. දවල් කෑම වේලාවට විනාඩි 2කට කලින් රික්ටර් මාපක 7.9ත් 8ත් දක්වා විහිදෙන ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් මේ කාන්තෝ කියන ප්‍රදේශයට බලපානවා. මේ භූමිකම්පාව තියෙන්නේ විනාඩි භාගයකටත් වඩා අඩු කාලයක්. ඒ අඩු කාලයේදී කොන්ක්‍රීට් වලින් හදපු සමහර ව්‍යුහයන්, ගොඩනැගිලි, ඊළඟට ලී වලින් හදපු නිවාස, තට්ටු නිවාස, මහා මාර්ග, දුම්රිය මාර්ග සියල්ල විනාශයට පත් කරනවා. හැබැයි වඩාත් වැඩිම බලපෑම සිද්ධ වෙන්නේ මේ භූමිකම්පාව නිසා නෙමෙයි, ඊට පස්සේ ඇතිවෙච්ච මහා ගින්නක් හින්දා. මොකද මේක දවල් වේලාවේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් බොහෝ නිවෙස්වල දවල් කෑම පිළියෙල කරමින් හිටියේ උඳුන් ඔවුන් ස්විච් ඔන් කරලා තිබ්බා. කර්මාන්ත ශාලාවල ගෑස් මාර්ග විවෘතව තමයි තිබ්බේ. ඉතින් ඒ මතට භූමිකම්පාව නිසා ගොඩනැගිලි පතිත වීමේ ප්‍රතිඵලයක් විදිහට බොහෝ ගොඩනැගිලි හදලා තිබ්බේ බොහොම සරල කොන්ක්‍රීට් ව්‍යුහයන්ගෙන්. සමහර ගොඩනැගිලි සහ නිවෙස් හදලා තිබ්බේ ලී ආකෘති භාවිතා කරලා. ඉතින් ඒක ප්‍රතිඵලයක් විදිහට මහා ගින්නක් ඇති වෙනවා. මේ ගින්න ප්‍රදේශ කීපයකට පැතිර යනවා. ඉතින් වාර්තාවල සඳහන් වන්නේ ඒ ගිනි හුදකලා ගිනි 130ක් පමණ මේ ප්‍රදේශයේ ඇති වුණු බව. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අසකුසා, නිහොන්බාෂි, ගින්සා, හොන්සෝ කියන දිස්ත්‍රික්කවල ඉතාම ඉක්මනින් මේ ගින්න පැතිරිලා තිබෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලය බවට පත් වෙන්නේ මරණ ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා. මිලියන 1.5 දෙකත් අතර ප්‍රමාණයක මිනිසුන් නිවාස අහිමි වූවන් බවට පත් වෙනවා. මේකේ සිද්ධ වෙච්ච ඉකනොමික් ඩැමේජ් එක, ආර්ථික පාඩුව දිහා බැලුවොත් ඊට පෙර වසරේ කියන්නේ 1923 වසරේ අයවැයට වඩා 4 ගුණයකින් වැඩි කියලා තමයි ඉතිහාසය අපිට කියන්නේ. ඉතින් ඕක තමයි සිද්ධ වෙච්ච ස්වභාවික ආපදාව. හැබැයි එතනින් එහාට ස්වභාවික ආපදාව මුල් කරගෙන තව මිනිස් ආපදාවකුත්, මිනිස් අන්ධකාරයකුත් ජපානයේ පුරා පැතිර යනවා. ඉතින් ඒකට ප්‍රධානතම හේතුව බවට පත්වන්නේ ආපදාවෙන් පස්සේ ව්‍යාප්ත වන වැරදි මත, දුස්මත ප්‍රචාරය වීම. උදාහරණයක් විදිහට ගත්තොත් මිනිසුන් අතරේ ප්‍රචාරයක් යනවා කොරියානුවන් ඔවුන්ගේ ලිං වලට විෂ එකතු කිරීම නිසා මිනිසුන් සෑහෙන ප්‍රමාණයක් මරණයට පත් වූ බව. ඊට අමතරව මේ ගින්න ඇති කලේ සහ එක පැතිරුවේ කොරියානුවන් බව තමයි වාර්තා වන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵලය බවට පත්වන්නේ මිනිසුන් අතර ප්‍රචණ්ඩත්වය සෑහෙන වැගිරෙන්න පටන් ගන්නවා. කොරියානුවන් සහ වෙනත් ජාතිකයන් සියල්ල ගත්තොත් මිනිසුන්ගේ ප්‍රචණ්ඩත්වය නිසා 6000ක් පමණ මරණයට පත් වූ බව තමයි පර්යේෂණ පත්‍රිකාවන් වල සඳහන් වන්නේ. ඉතින් ඒ අතින් ගත්තහම මේ කැන්තෝ වල ඇතිවෙච්ච මහා භූමිකම්පාව ස්වභාවික ආපදාවක් විතරක්ම නෙවෙයි නේද? ඒක ඇතුලේ අපි දකිනවා දේශපාලනික අර්බුදයක් සහ සමාජ විවසනයකුත්. වර්ගවාදය, භීතිය, සාමය සහ නීතිය බිඳවැටීමේ ප්‍රතිඵලය නිසා මේ විවසනයේ ඇතිවෙච්ච බලපෑම දෙගුණ තෙගුණ වෙනවා. ඉතින් මේක
පාලනය කරන්න ජපානයේ මොකද කරේ? මොකද මේ වෙනකොට ජපානයේ තිබ්බේ අධිරාජ්‍යවාදී ආණ්ඩුවක්. ඉතින් ඔවුන් මුලින්ම කෙටි කාලීනව සිදු කරපු දේ තමයි තමන්ගේ හමුදාවන් 50000ක් පමණ මුලින්ම මේ නගරයට එවලා නීතිය හා සාමය ස්ථාවර කිරීම සහ ඔවුන් තාවකාලික පාලම් රැඳවුම් මධ්‍යස්ථාන ඇති කරලා පාරවල් ටික හදලා මිනිසුන්ට ඕන කරන අත්‍යවශ්‍ය ආහාර, පානීය ජලය සහ ඖෂධ ලබා දීම වැනි කටයුතු ඉතාම ඉක්මනින් කෙටි කාලයක් ඇතුළත සිද්ධ කරනවා. ඉතින් එහාට දීර්ඝකාලීනව ජපානය කැන්තෝ භූමිකම්පාව උන්ගේ ජාතිය අවදි කිරීමේ පළවෙනි ඇමතුම විදිහට තමයි භාවිතා කරන්නේ. ඒකේ ප්‍රතිඵලය බවට පත්වන්නේ මේ දුෂ්කර සත්‍යය මේ ආපදාවකදී ඔවුන් දකින්නට ඕන පිළිගන්න බැරි ඇත්ත පිළිගන්නට කටයුතු කරනවා. ඒකෙන් පළවෙනි එක තමයි ඔවුන්ගේ නගර සැලසුම් වල තියෙන ගැටලුව ඔවුන් හඳුනා ගන්නවා. පටු පාරවල් ගැලපෙන්නේ නැති බව නගර සැලසුම් කරන්නේදී ඔවුන් පිළිගන්නවා. මොකද අඩුම තරමේ ගිනි නිවන වාහනයක්වත් යන්න බෑ. ටෝකියෝ සහ යොකොහොමා නගරවල ඔවුන් කලින් ඉදි කරලා තිබ්බ. ඉතින් ඒවා ඔවුන් වෙනස් කරනවා. පටු මන්තිරු ලී ආකෘති වෙනුවට කොන්ක්‍රීට් වලින් හදන අපාර්ට්මන්ට්ස් ෆ්ලැට්ස් හදන්න ඔවුන් කටයුතු කරනවා. ඊළඟට ඔවුන් තේරුම් ගන්න තව ප්‍රධානතම කාරණාවක් තමයි මේ රජයට ආපදා කළමනාකරණයට සැලසුමක් තිබිය යුතු බව. විශේෂයෙන්ම සහනාධාර දැන් ලංකාවෙත් සිද්ධ වෙනවා වගේ මිනිසුන් ටක් ටක් ගාලා එකතු වෙලා එකිනෙකාට උදව් කරගන්න ක්‍රමයක් ජපානයේ තිබ්බා. නමුත් ඒ ප්‍රාදේශීය වශයෙන් සිද්ධ වෙන තැන්වල ඔය පොකට් මට්ටමින් සිද්ධ වෙන සහනාධාර වෙනුවට මේකට පොඩි ජාතික සැලැස්මක් ඔවුන් නිර්මාණය කරන්නට කටයුතු කරනවා. ඉතින් ඒ පළමු පියවර මේ කැන්තෝ මහ භූමිකාවෙන් පස්සේ ඔවුන් ගන්නවා. ඒක පසු කාලීනව චුට්ට යාවත් කාලීන වෙලා මේ වෙනකොට ජපානයට ඉතාම වටින ශක්තිමත් ආපදා කළමනාකරණය පිළිබඳ රාජ්‍ය සැලැස්මක් තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි මම හිතන්නේ ඒක බොහොම වැදගත් කාරණාවක්. ආපදාවන් අපි දකින්නේ කොහොමද කියන එක. මම මේක මගේ පළවෙනි වීඩියෝ එකෙත් කියනවා. ආපදාවක් කියලා කියන්නේ හුදෙක් ස්වභාවික පරිසරයේ සිද්ධ වෙන වෙනස්කමක් විතරක්ම නෙවෙයි. ඒක ඇතුලේ අපේ මෝරල් ස්ටෝරි එක, අපේ සදාචාරය පිළිබඳ කතාව කියනවා, අපේ සැලසුම් පිළිබඳ කතාව කියනවා, අපේ සිස්ටම් එක ගැන කතාව කියනවා. ඉතින් ඒ බව ඔවුන් ඉතාම හොඳින් තේරුම් ගන්නවා. විශේෂයෙන්ම මේ කැන්තෝ මහා භූමිකම්පාවෙන් පස්සේ ජපානයේ ප්‍රභූන් කරපු ප්‍රධාන විවේචනයක් තමයි බොහොම හොඳ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් එකක් තමයි තමන්ට නොගැලපෙන ජපානයට නොගැලපෙන ජීවනචර්යාවක් බටහිර ජීවන පැවැත්මක් ජපානය ඇතුලේ පවත්වාගෙන යාමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ කැන්තෝ මහා භූමිකාවෙන් පස්සේ ආපු ගොඩාක් ප්‍රතිඵලවලට හේතුව කියලා. ඉතින් ඒ නිසා ජපානයට ගැලපෙන ජපානයේ අනන්‍යතාවයට ගැලපෙන මේ නාගරික පරිහානිය විශේෂයෙන්ම නගර සැලසුම්වලදී නාගරික පරිහානියකට යන්නේ නැතුව ජපානයට ගැලපෙන නාගරික සැලැස්මකට ගමන් කිරීම ඒ පරිසරයට ගැලපෙන නගර සැලැස්මකට යන්න නැත්නම් කොහේවත් තියෙන ගෘහ නිර්මාණ ශිල්පයක් කොහේ ගෙනල්ලා ජපානයට අතහරින්න නැතුව ජපානයේ මේ පවතින භූගෝලීය පිහිටීමට ගැලපෙන නාගරික සැලැස්මකට ජපානයේ ගමන් කිරීම වැනි මේ ජාතිය අවදි කිරීමේ ක්‍රමවේද ගොඩාක් පිළිබඳව ඔවුන් මේ කැන්තෝ මහා භූමිකම්පාවෙන් පස්සේ ලොකු සාකච්ඡාවකට සංවාදයකට යනවා. ඒක ඉතාම හොඳ කාරණාවක්. අවසානයේ මම හිතන්නේ මේකත් ලංකාවේ අපිට නම් ඉගෙන ගන්නටම ඕන කාරණාවක්. මේ වගේ ආපදාවකින් පස්සේ මේ ආපදා මතකය කොහොමද අපි ආයතනීකරණය කරන්නේ? දැන් 1923 ඇතිවෙච්ච මේ මහා භූමිකම්පාව අදට මේ දැන් උපදින ජපාන් දරුවා පවා දන්නවා. මොකද ඒක හේතුව ඔවුන් සැප්තැම්බර් 1 වෙනිදා ඔවුන්ගේ ජාතික ආපදා වැළැක්වීමේ දිනය බවට පත් කරලා තිබෙනවා. ඒ නිසා දහස් ගණනින් ජපානයේ හැම තැනකම මිනිසුන් පාසල් දරුවන් ආයතනවල වැඩ කරන සේවකයින් ප්‍රාදේශීය මට්ටමින් කඩවල් වල වැඩ කරන මිනිසුන් සැප්තැම්බර් 1 වෙනිදාට ජාතික ආපදා
මේ සංදර්ශනයට මේක ගුලම් පොඩි ඩ්‍රිල් එකක් කරනවා ඒකට සහභාගී වෙනවා. ඉතින් ඒ ජාතික මතකය තබා ගන්න එක රටක් විදියට දියුණු වීමේදී ඉතාම වැදගත් වෙනවා. ඒ මතකයේ තියෙන්නට ඕනේ ඒ කඳුළු කතාව මතක් කර කර දුක් වෙන්නට විතරක්ම නෙවෙයි. ඒකෙන් උගත් පාඩම පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන්න. ඉතින් ජපානයේ අපිට මහා කාන්තෝ භූමිකම්පාවෙන් ඒ කාරණාවත් උගන්වනවා. 1923න් පස්සේ එන කට්ටිය අපි හැමෝම යමු 1995 අවුරුද්දට. 1995 ජනවාරි මාසයේ 17 වෙනිදා ජපානයේ හයිගෝ ප්‍රාන්තයේ කොබේ කියන නගරයේ ආසන්නයේ රික්ටර් මාපක 7ක භූමිකම්පාවක් සිද්ධ වෙනවා. තප්පර 20ක් පමණ කාලයක් තමයි මේ භූමිකම්පාව තිබෙන්නේ. නමුත් මේ නගරයේත් ගොඩනැගිලි මහා මාර්ග දුම්රිය මාර්ග වරායන් විනාශ කළ දානට තරම් මේ තප්පර 20 භූමිකම්පාවට හැකියාව ලැබෙනවා. ප්‍රතිඵලයේ බවට පත්වන්නේ මිනිසුන් 6400ක් මරණයට පත් වෙනවා. 43000ක් තුවාල ලබනවා. ලක්ෂ 3ක් අවතැන් වෙනවා. ආර්ථික පාඩුව ගණන් බලා තිබෙන විදිහට ඇමරිකානු ඩොලර් බිලියන 130ක්. එය දල වශයෙන් කතා කරොත් ජපානයේ දල ජාතික නිෂ්පාදනයෙන් 2%ත් 2.5ක් අතර ප්‍රමාණයක්. ඉතින් මේ නිසා මුළු ලෝකෙම කම්පාවට පත් වෙනවා. මොකද කලින් කාන්තෝ මහ භූමිකම්පාවෙන් පස්සේ ඔවුන්ගේ භූමිකම්පාවලට සරිලන මට්ටමේ ගොඩනැගිලි කේත වලට අනුව තමයි ගොඩනැගිලි සූදානම් කරන්නේ. ඉතින් ඉංජිනේරු විද්‍යාව අතින් ඕන් ටිකක් ඉදිරියෙන් පසු වෙනවා. ප්‍රගතිශීලී මට්ටමක තමයි ඉන්නේ. නමුත් ඒ ගොඩනැගිලි පවා බිඳ වැටීමකට ලක් වෙනවා. ඉතින් ඒ නිසා ලෝකයේත් ජපානයත් එකවර ටිකක් කම්පාවට පත් වෙනවා මේ කොබේ ආපදාවෙන් පස්සේ. ඊළඟට අපි දකින්න තවත් දරුණුතුම ප්‍රතිඵලයක් තමයි කොබේ නගරයේ වරාය දරුණු විදිහට විනාශයට පත් වෙනවා. කොබේ නගරයේ වරාය ලෝකයේ තිබුණු කාර්ය බහුලම වරායන් අතරින් එකක් විදිහට තමයි ශ්‍රේණිගත වෙලා හිටියේ. නමුත් 1995 වසරෙන් පස්සේ ඔවුන්ට මේ දක්වාම නැවත ඒ ශ්‍රේණිගත කිරීම ඇතුළට එකතු වෙන්න බැරි වෙලා තිබෙනවා. ඉතින් ඒක අවාසනාවක්. හැබැයි ඔබේ භූමිකම්පාවෙනුත් හෙළිදරව් කරන යථාර්ථයන් කීපයක් තිබෙනවා. ඒ ජපානයේ පිළි අරගෙන තියෙන. එකක් තමයි ඔවුන් පිළි අරගෙන තිබෙනවා මේ නවීන ගොඩනැගිලි ව්‍යුහයන් ඔවුන්ට අර නිකන් ඔටෝමැටිකලි සේෆ් සෝන් එකක් විදිහට සලකන්න බැරි බව. මේ ස්වයංක්‍රීයව මෙන්න මේ විදිහට ගොඩනැගිලි හැදුවොත් නවීන විද්‍යාව අනුව ඒවා තමයි ලෝකයේ ආරක්ෂිතම ගොඩනැගිලි ව්‍යුහය භූමිකම්පාවන් වලට ඔරොත්තු දෙන්න පුළුවන් ව්‍යුහය කියන කාරණාව පිළිගත නොහැකි බව ඔවුන් තේරුම් අරන් තියෙනවා. සහ ඒ ගොඩනැගිලි කේතයන් කාලයෙන් කාලයට යාවත්කාලීන විය යුතු බව ඔවුන් තේරුම් අරගෙන තිබෙනවා. ඒ නිසා ඔවුන් පසු කාලීනව ඒ ගොඩනැගිලි කේතයන් නිවාස ඉදිකිරීමේ පනත ඒ නීතිය ඔවුන් සංශෝධනය කරන්නත් කටයුතු කරලා තිබෙනවා. ඊළඟට ඔවුන් තේරුම් ගත්තු තව දෙයක් තමයි භූමිකම්පාවකදී රටක ජීවනාලිය බඳ වූ ඔවුන්ගේ ප්‍රවාහන මාර්ග විශේෂයෙන්ම මහා මාර්ග දුම්රිය මාර්ග වරායන් ඉතාම ඉක්මනින් දරුණු විනාශයකට පත්වීම රටක ආර්ථිකයට දැඩිව බලපෑම් කරන ප්‍රධාන සාධකයක් වෙන බවට ඔවුන් හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා මේ ප්‍රවාහනය ගොඩනැගීමේදී සහ ඒවා නිතර අලුත් වැඩියා කිරීමේදී ස්වභාවික ආපදාවන් වලට ගැළපෙන පරිදි උචිත පරිදි සිදු කිරීමට අවශ්‍ය කරන පර්යේෂණයන් සිදු කිරීම, ඉංජිනේරු විද්‍යාව හොයා බැලීම, නවෝත්පාදනයන් සිදු කිරීම කෙරෙහි ඔවුන් වැඩි වශයෙන් ආයෝජනය කිරීමට 1995 වසරෙන් පස්සේ කටයුතු කළා තියෙනවා. ඊළඟට ඔවුන් හඳුනාගත්තු තවත් තේරුම් ගන්න ඕන තිත්ත ඇත්තක් බවට පත් වුණේ මධ්‍යම ආණ්ඩුවේ ප්‍රතිචාරය. ඔවුන් හඳුනා ගන්නවා මධ්‍යම ආණ්ඩුවේ ප්‍රතිචාරය ඉතාම මන්දගාමී ප්‍රතිචාරයක් බව. මොකද ඒකට එක හේතුවක් තමයි sannivedana ඉතාම ඉක්මනින් මේ ප්‍රදේශයේ අතරත් මධ්‍යම ආණ්ඩුව අතරත් බිඳ වැටීම. හැබැයි ප්‍රතිචාරය මන්දගාමී වුණාට ලැබුණු ප්‍රතිචාරය fragmented. ඛණ්ඩනීය ප්‍රතිචාරයක් තමයි ඔවුන්ට හමු වෙලා තිබෙන්නේ. ඊට අමතරව මේ ප්‍රතිචාරය හරිම නිලධාරීවාදී බව තමයි ඔවුන් හඳුනාගෙන තියෙන හරිම බියුරෝක්‍රටික් ප්‍රතිචාරයක්. ඒක ඇතුලේ කිසිම මහජනවාදී බවක් මිනිසුන්ට හිතේශී බවක් ඔවුන් හඳුනාගෙන නැති බව. ඉතින් ඩිසාස්ටර් එකක් කියලා කියන්නේ හරිම සංවේදී තැනක්. ඒ නිසා අපි දක්වන ප්‍රතිචාරය ඩිසාස්ටර් සෙන්සිටිව් ප්‍රතිචාරයක් වන බවටත් අපි වග බලා ගන්නට ඕනේ. ඉතින් ජපානයේ මොකක්ද කරන්නේ නැත්තේ? කොබේ මහ විනාශයෙන් පස්සේ ඔවුන්
කෙටි කාලීනව නම් අගමැති නිවසේ ඉතාම ඉක්මනින් මේ භූමිකම්පාව පිළිබඳ සම්බන්ධීකරණය සිදු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් පිහිටවනවා. ඒ හරහා ඉතාම ඉක්මනින් ගත යුතු හදිසි තීරණ ගන්න, සම්බන්ධීකරණය වේගවත් කරන්න, ඊළඟට කටයුතු කරනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට ඔවුන් ආපදා කළමනාකරණය පිළිබඳ නීතිය සංශෝධනය කිරීමට අවශ්‍ය කරන පූර්ව නීති රීති පූර්ව තීරණ කිහිපයක් මේ අවස්ථාවේ ගනු ලබනවා. ඉන් අනතුරුව ඔවුන් අර මම කලින් කිව්ව විදිහට ගොඩනැගිලි කේත සහ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමේ පනත ඒ නීතිමය රාමුව නැවත සංශෝධනය කරන්නට කටයුතු කරලා තිබෙනවා. එහිදී ඔවුන් හොඳ අධ්‍යයනයක් කරනවා මොන වගේ ව්‍යුහයන්ද මේ භූමිකම්පාව නිසා විනාශයටපත් වුනේ, මොනවද රැකුනේ, ඒ අනුව කොහොමද අලුත් කරගන්නේ ඔවුන්ගේ ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳ දැනුම, මේ ආදී වශයෙන් පර්යේෂණයන් සිදු කිරීමට ඕන කරන ආයෝජනය සිදු කිරියන්න ඕන බව ඔවුන් තීරණය කරනවා. ඊළඟට සිද්ධ වෙච්ච වැදගත්ම කාරණාව තමයි මේ මම අර කලින් කිව්ව විදිහට මේ භූමිකම්පාවෙන් පස්සේ මධ්‍යම ආණ්ඩුව සහ මේ භූමිකම්පාව සිද්ධ වෙච්ච ප්‍රදේශය අතර සම්බන්ධීකරණය බිඳ වැටුණු නිසා මිනිස්සුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න පටන් ගන්නවා සහන සේවකයන් විදිහට, ස්වේච්ඡා සේවකයන් විදිහට. ඉතින් මිලියන 1.3ක පමණ මිනිස්සුන් එහාට මෙහාට ගමන් කරලා ඔවුන් සංවිධානය වෙලා මිනිස්සුන්ට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ, ආහාර, ඖෂධ ලබා දෙන්නට කටයුතු කරනවා. ඉතින් ඒකෙන් පස්සේ ජපානයේ තීරණය කරනවා ඔවුන්ගේ මේ රාජ්‍ය නොවන සංවිධාන පිහිටවා ගැනීමේ නීතිය ටිකක් ලිහිල් කරන්න. ඒව ලියාපදිංචි කිරීමේ නීතිය, උන්ට බැංකු ගිණුමක් විවෘත කිරීමට තියෙන අවස්ථාවන් පිළිබඳ පැවතුණු දැඩි නීති රීති ටිකක් ලිහිල් කරන්න. ඒක ප්‍රතිඵලය බවට පත්වන්නේ මේක 1995 අවුරුද්දේ ජනවාරි මාසයේ සිද්ධ වෙච්ච හින්දා ජපානය 1995 වසර ස්වේච්ඡා සේවයේ ස්වේච්ඡා යුගයේ පළමු වසර විදිහටත් නම් කරනවා. අවසානයේට මම හිතන්නේ මේකත් ලංකාවට ටිකක් ඉගෙන ගන්න හොඳ පාඩමක් වේවි. බිස්නස් කමියුනිටි තින්කින්, මේ ව්‍යාපාර ප්‍රජාවේ චින්තනය මතුවෙන්න පටන් ගන්නවා මේ භූමිකම්පාවෙන් පස්සේ. විශේෂයෙන්ම අර මම කිව්ව ප්‍රධාන ප්‍රවාහන ජාලයන් බිඳ වැටුණු නිසා සැපයුම් පද්ධතියට සුවිශාල කම්පනයක් මේ මහා භූමිකම්පාවෙන් සිද්ධ වෙන. ඒක ප්‍රතිඵලය බවට පත්වන්නේ ව්‍යාපාරවලට ලොකු බලපෑමක් සිද්ධ වෙන එක. ඒ නිසා වුන් එකට එකතු වෙලා පොඩි ජාතික සංවාදයක් ගොඩනගනවා. මේ වගේ විනාශයන් වලදී සැපයුම් පද්ධතිය කම්පනයකට පත්වෙන්න ඉඩ දෙන්නේ නැතුව, නැත්නම් ඒ ඇති වෙන්න පුළුවන් කම්පනය හැකිතරම් පාලනය කරමින් පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ලොකු සංවාදයකට ඕන කරන පළමු පියවර කොබේ මහා කම්පනයෙන් පස්සේ, භූමිකම්පාවෙන් පස්සේ ඔවුන් ආරම්භ කරනවා. ඉතින් කොබේ මහා භූමිකම්පාවෙන් පස්සේ අපි සමස්තයක් වශයෙන් ගත්තොත් අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රධානතම දේ තමයි ඉංජිනේරු විද්‍යාව වගේම එතනින් එහාට ගියපු පොඩි දේශපාලනික සමාජීය කතිකාවතක්, සංවාදයක් ඔවුන් මේ ඔස්සේ ගොඩනගන්න කටයුතු කරනවා. ඊට අමතරව ඔවුන් තීරණය කරනවා ආපදා කළමනාකරණයේදී කේන්ද්‍රීය සාධකයේ බවට පත්වන්නේ රජය විතරක් නෙවෙයි. රජය වගේම මේකට මුහුණ දෙන මිනිස්සු ඉන්නේ පරිදියේ නෙමෙයි. ඕනුත් ඉන්නේ කේන්ද්‍රේ. නිසා කේන්ද්‍රීයව මේ රජය සහ මිනිසුන් අතර තියෙන සම්බන්ධීකරණය මීට වඩා හොඳින්, මීට වඩා කාර්යක්ෂමව පැවතිය යුතු බවට ඔවුන් තීරණය කරනවා. වෙනත් විදිහකට කිව්වොත් ජනතා හිතවාදී, ජනතා කේන්ද්‍රීය ආපදා කළමනාකරණයක් වෙනුවෙන් ජපානයේ තියන්න ඕන පළමු පියවර තබන්නට 1995 වසරේ ඇති වුණු කොබේ මහා භූමිකම්පාව පළමු පියවර හැරවුම් ලක්ෂය බවට පත් කර ගන්නවා. 2011 අවුරුද්දට තමයි දැන් ඔයාලා අරගෙන යන්නේ. 2011 මාර්තු 11. හවස 2:46ට විතර ටොකොහු කලාපයේ හොන්ෂු කියන ඊසාන දිග වෙරළබඩ කලාපයේ
රික්ටර් මාපක 9ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇති වෙනවා. ජපාන ඉතිහාසයේ ඇති වූ වඩාත් ප්‍රබලතම භූමිකම්පාව විදිහට මේ වාර්තා වෙනවා. ජපානයේ විතරක් නෙමෙයි ලෝකයේත්. මේ භූමිකම්පාව පැවතුනේ නම් ඊටාම කෙටි වෙලාවක්. හැබැයි භූමිකම්පාව විතරක් නෙවෙයි අපි මේ 2011 අපි මේ සිද්ධිය හඳුනාගන්නේ ජපානයට බලපෑම් කරපු ත්‍රිත්ව සිද්ධිය කියලා. මොකද මේ භූමිකම්පාවෙන් පස්සේ ලොකු සුනාමියක් ඇති වෙනවා. සුනාමි තර්ජනයක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ ආසන්නයේ තිබ්බ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය අනතුරකට පත් වෙනවා. ඉතින් මේ සිද්ධීන් දාමයන් තුනම එකට අලලා තමයි මම මෙතනදී කතා කරන්නේ. මේ ටොකොහු භූමිකම්පාවෙන් පස්සේ ඇතිවෙච්ච සුනාමිය ගැන මුලින්ම කතා කරොත් අඩි 40ක් පමණ උස රළ තමයි ගොඩබිමට ගහන්නේ. ඒ කියන්නේ හරියට තට්ටු 16ක විතර උස ගොඩ නැගිල්ලක් තරමට මේ රළ උසයි. ඒකේ ප්‍රතිඵලය බවට පත්වන්නේ වෙරළබඩ භූමිය වර්ග කිලෝමීටර 500ක් පමණ ජලයෙන් යට වෙනවා. මිනිසුන් 20000ක් මරණයට පත් වෙනවා. තවත් ආසන්න වශයෙන් ගොඩනැගිලි ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් විනාශයට පත් වූ බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. මේ නිසා සිද්ධ වෙච්ච ඍජු ආර්ථික බලපෑම ගත්තොත් ඩොලර් බිලියන 220ක් විදිහට වාර්තා වෙනවා. ඊට පස්සේ ඇතිවෙච්ච ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයේ බෑකප් සිස්ටම් එක බිඳ වැටීමකට ලක් වෙනවා මේ සුනාමි තර්ජනය නිසා. ඉන් ඇතිවෙච්ච ප්‍රතිඵලය නම් කෙටි කාලීන නෙමෙයි. ඉන් ඇතිවෙච්ච ප්‍රතිඵලය දීර්ඝ කාලීන ප්‍රතිඵලයක් බව තමයි වාර්තා වන්නේ. මේ බලාගාරයේ තිබ්බ විකිරණ දියවීම ඒවා පිපිරීම සහ පරිසරයට නිකුත් වීම නිසා මහා ලොකු බලපෑමක් ඇති වෙනවා. ඒ අවට ආසන්නයේ හිටපු 60000ක් පමණ මිනිසුන්ට තමන්ගේ නිවෙස්න වලින් ඉවත් වෙන්න කියලා රජය නිවේදනය කරනවා. සහ වුන් ඉවත් වෙනවා. සහ වුන් නැවත කවදාද තමන්ගේ නිවෙස් වලට යන්නට පුළුවන් වෙන්නේ කියන බලාපොරොත්තුවක් නැතුව තමයි වුන් මුලින්ම තමන්ගේ නිවාස වලින් එළියට එන්නේ. ඉතින් එහෙම බැලුවාම මේ ටොකොහු හි ඇතිවෙච්ච මහා භූමි කම්පනය සහ මේ ත්‍රිත්ව විවසනය හුදෙක් ස්වභාවික ආපදාවක් විතරක්ම නෙමෙයි. මේක ටිකක් සංකීර්ණ ආපදාවක්. මේකේ එක පැත්තකින් භූමිකම්පාවක් ඇති වෙනවා, සුනාමියක් ඇති වෙනවා, න්‍යෂ්ටික අනතුරක් සිද්ධ වෙනවා, දීර්ඝකාලීන අවතැන්වීම් වාර්තා වෙනවා. ජපානයේ බලශක්ති ප්‍රතිපත්තිය කම්පනයකට ලක් වෙනවා. ඒක අභියෝගයට ලක් වෙනවා. මිනිසුන් විවේචනය කරන්නට පටන් ගන්නවා. ඒ නිසා මේක ජපානයේ ඇතුළත පමණක් නෙවෙයි ගෝලීය දේශපාලනික කතිකාවතක් නිර්මාණය කරනවා. ඉතින් ජපානයේට අභ්‍යන්තරිකවත් බාහිරවත් පුදුමාකාර බලපෑම් ඇති කරපු තර්ජනයන් ඇති කරපු සිද්ධියක් විදිහට තමයි මේ 2011 මාර්තු මාසයේ ඇති වුණු ත්‍රිත්ව විවසනයන් අපි හඳුනාගන්නේ. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ ඇත්තටම ජපානයත් ලෝකයක් මොකද මොනවද ඉගෙන ගත්තේ කියන කාරණාව කෙරෙහි අවධානය යොමු කරොත් 2012 ලෝක ආර්ථික සංසදය The World Economic Forum එක වාර්තාවක් ලියනවා. මේ වාර්තාව ලියන්නේ ලී හොවෙල් විසින්. ඔහු එහිදී කාරණාවන් කීපයක් මතු කරනවා. ඒ මාතු කරන කාරණාවන් වලින් දෙකක් පමණක් මම මේ වීඩියෝවට එකතු කරනවා. මොකද මට හිතෙනවා මේ කාරණාවන් දෙක ජපානයට විතරක් නෙමෙයි ලංකාවේ අපිටත් යමක් ඉගෙන ගන්න යෝජනා කරන බව. ඉන් එක කාරණාවක් තමයි ඔවුන් සඳහන් කරන මේ සමාජ මාධ්‍ය වඩාත් වැඩියෙන් ප්‍රමුඛ වෙලා තියෙන යුගයකදී ආණ්ඩුව sannivedanaya කළ යුත්තේ කෙසේද කියන කාරණාව හොවෙල් මෙහිදී මතු කරන. විශේෂයෙන්ම මේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය හා ඒ සිදුවෙච්ච අනතුර සම්බන්ධයෙන් ජපානයේ වගකිව යුතු නිලධාරීන්ගේ sannivedanaya තිබුණු අපැහැදිලි බව, මන්දගාමී බව නිසා ජපාන් බලධාරීන් ආණ්ඩුව වගකිව යුතු නිලධාරීන් සෑහෙන ප්‍රමාණයක් විවේචනයට ලක් වෙනවා, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඇතුලේ. ඒ නිසා හොවෙල් යෝජනා කරනවා විශේෂයෙන්ම ආපදාවකදී අපි මේ ජීවත් වෙන යුගයේදී අපිට බලාගෙන ඉන්න බෑ, විශේෂයෙන්ම වගකිව යුත්තන්ට බලාගෙන ඉන්න බෑ. Tamanට 100% පරිපූර්ණ තොරතුරු Taman වෙතට එනකම්. මොකද ඒ බලාගෙන ඉන්න වැරදි මත තප්පරෙන් දෙකෙන් සමාජ මාධ්‍ය හරහා
ප්‍රචාරය වීමට තියෙන ඉඩකඩ ඉතාම වැඩි. ඒ නිසා ඔහු යෝජනා කරනවා දැන් ඉන්න නායකයන්ට මේ sannivedana යුගයේදී කරන්න පුළුවන් දේ තමයි තමන් දන්නා දේ සහ නොදන්නා දේ පැහැදිලිව මිනිසුන්ට sannivedanaya කරන එක. මේ මොහොතේ තමන් අතේ තියෙන දත්ත ටිකේ මොහොතේම මිනිසුන්ට sannivedanaya කරන එක තමන්ට දත්ත සහ තොරතුරු ලැබෙන ප්‍රමාණයට ඉන්පසුව ඒ තොරතුරු යාවත් කාලීන කරමින් යන එක. ඊළඟට ඔහු යෝජනා කරන මේ විදිහේ තොරතුරු දෙන්න මිනිසුන්ට ඒ පිළිබඳ තියෙන විශ්වාසය ගොඩනගෙනවා, විනිවිදභාවය ගොඩනගෙනවා. එතකොට අර මම කලින් සඳහන් කරපු ජපානයේම අපි ඉගෙනගත්තු පාඩම තමයි ආපදාවක් ඇතුලේදී කේන්දරයේ ඉන්නේ ආණ්ඩුව රජය විතරක් නෙවෙයි ඒක ඇතුලේ මිනිසුනුත් ඉන්නවා. ඒ නිසා ජනතා කේන්ද්‍රීය ආපදා කළමනාකරණයකට ආපදා අවදානම අඩු කර ගැනීමේ ක්‍රියාමාර්ගයකට ඉතාම ඉක්මනින් ගමන් කරන්න පුළුවන් බව තමයි ඔහු මෙහිදී අපිට අවධාරණය කරන්නේ. නිසා මේ ආපදා sannivedanය අපි මේ වැලි කොට්ට තරමට සයිරන් එකක් ගහන තරමටම අද වැදගත් වන බව ඔහු මේ වාර්තාවේ 2012 අවුරුද්දේ මතු කරනවා. ඊළඟ දෙවැනි කාරණාව තමයි මේ adaptive leadership සහ networked organizations කියන කාරණාව ඔහු මතු කරන. ඒ කියන්නේ පවතින තත්වයට ඉතාම ඉක්මනින් අනුවර්තනය විය හැකි නායකත්වය සහ ජාලගත කරන ලද සංවිධාන පද්ධතිය කියන කාරණාව. ඒක ඔහු ජපානයේ පෞද්ගලික අංශයේ උදාහරණයක් මගින් පැහැදිලි කරනවා. ලෝසන් නැමැති ව්‍යාපාරිකයා 1995 දී ඔහු උගත් පාඩම් නිසා කොබේ භූමිකම්පාවෙන් පස්සේ උගත් පාඩම් නිසා ඔහුගේ ව්‍යාපාරික තීරණ ගැනීමේ බලය විමධ්‍යගත කරන්නට තීරණය කරනවා. ඒ කියන්නේ ප්‍රාදේශීය මට්ටමින් ඔහුගේ ව්‍යාපාරික කාර්යාලවල වැඩ කරන කළමනාකරුවන්ටත් යම් තීරණ ගැනීමේ බලය ඔහු ලබා දෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ 2011 වසරේදී ඔහු ඉතාම ඉක්මනින් තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කළා. එයින් 80%ක් තමන්ගේ ව්‍යාපාරික ක්‍රියාකාරීත්වය ආරම්භ කරලා මිනිසුන්ට ඕන කරන වෙනත් භාණ්ඩ සහ ආහාර විශේෂයෙන්ම ලබා දීමට කටයුතු කරනවා. එහිදී ਉਹ කරලා තියෙන ඉතාම හොඳ දේවල් තමයි තමන්ගේ ප්‍රාදේශීය කාර්යාලවල බයිසිකල් කියලා තියෙනවා. ඇයි බයිසිකල් කියලා අපිට හිතෙන්නට පුළුවන්. මොකද භූමිකම්පාවකදී, සුනාමියකදී ප්‍රවාහන පද්ධතීන් වලට බලපෑම එන හින්දා ඒ වගේ තැනකට ටිකක් අනතුරක් වෙනවා. අනතුරක් වෙන එක අඩුවෙන්ම සිද්ධ වෙන්න පුළුවන් විදිහක් තමයි බයිසිකලයකින් අපි එතනට ගියොත් සහ ප්‍රවේශය ඊටම පහසුයි. ඉතින් ඒ නිසා හැමතිස්සෙම ඉමර්ජන්සි ස්ටොක් එකක් තියලා තියෙනවා. ඊට අමතරව බයිසිකලයක් තියලා තියෙනවා මේ බඩු ප්‍රවාහනය කරන්න ඒ අත්‍යවශ්‍ය මිනිසුන්ට. ඉතින් මේ විදිහට බැලුවාම ජපානය කොයිතරම් ආපදාවලට මුහුණ දුන්නත් ඒ හැම අවස්ථාවකම අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩමකුත් ඉතුරු කරලා තියෙනවා. අපි හැමෝම දැන් එහෙනම් එකතු වෙන්නේ මේ වීඩියෝ එකේ අවසාන කොටසට. හැබැයි මම නම් හිතන්නේ මේක තමයි වඩාත්ම වැදගත් කොටස. ජපානය අපිට මොකක්ද මේ කියන්නේ? ජපානය අපිට මොනවද ඉගෙන ගන්න තියෙන පාඩම? ජපානය කියන්නේ වෙනස් රටක්, වෙනස් භූගෝලයක් තියෙන රටක්, වෙනස් පරිසරයක් තියෙන රටක්, වෙනස් සම්ප්‍රදායක් තියෙන රටක්. හැබැයි ලංකාවත් එක බැලුවහම ගොඩාක් වෙනස්කම් තියෙන්නට පුළුවන්. නමුත් අපිට අදාළ කරගන්න පුළුවන් පාඩම් කිහිපයකුත් ජපානයේ ආපදා කළමනාකරණය පිළිබඳ සැලැස්ම අපිට කියනවා. ඒ අතර පළවෙනි එක තමයි they consider disaster as a teacher, not as a tragedy. ආපදාවක් කියලා කියන්නේ හුදෙක් දුක්ඛිත කතාවක් විතරක්ම නෙවෙයි. ඒක ඇතුළේ අපිට පාඩම් උගන්වන ගුරුවරයෙක් ඉන්න බව. ඒක ජපානය තේරුම් අරන් තියෙනවා. ඒ නිසා තමයි ජපානය තමන්ගේ තාක්ෂණයත්, නවෝත්පාදනයත්, තමන්ගේ සම්ප්‍රදායත් ආපදා කළමනාකරණයේදී එකට එකතු කරන්නේ. මම හිතන්නේ ඒක තමයි අපිට ජපානයේ ඉගෙන ගන්න තියෙන පළවෙනිම පාඩම. මොකද මේ පාඩම ඇතුලේ ඕන් නිතර යාවත් කාලීන වෙනවා. ඕන්ගේ දැනුම නිතර අලුත් කරගන්නවා. දෙවැනි කාරණාව තමයි they always try to invest in both hardware as well as hardware. හදවතට වගේම මේ ආපදා කළමනාකරණයේදී ඕන කරන අනෙක් දෘඩාංග වලටත්
වැඩියෙන් ආයෝජනය කරන්න ඔවුන් කටයුතු කරන මේ දෙක අතර පොඩි බැලන්ස් එකක් තියාගන්න ඔය උත්සාහ කරනවා. හાર્ඩ්වෙයාර් කිව්වම ඔයගොල්ලෝ දන්නවා මේ මොනවා ගැනද කතා කරන්නේ කියලා. බට් හાર્ඩ්වෙයාර් කිව්වහම මේ කතා කරන්නේ කොහොමද අපි පුළුවන් තරම් මිනිසුන්ට ඕන කරන තොරතුරු ටික ලබා දෙන්නේ, sannivedanaya කරන්නේ, ඒ තොරතුරු සහ විශ්වාසය ඇතුලේ අපි කොහොමද එකිනෙකා අතර සම්බන්ධීකරණය පවත්වාගෙන යන්නේ, මේ කාරණාවන් ඉතාම වැදගත් වෙන බව තමයි අපිට ජපානයේ උගන්වන්නේ ආපදා කළමනාකරණයකදී. තුන්වෙනි කාරණාව අර මං කිව්ව දෙවෙනි කාරණාවටම ටිකක් සම්බන්ධිතයි. හැබැයි sannivedanaya වැදගත් වගේම ඒ sannivedanaya බොහොම ඉක්මනින් පැහැදිලිව හැබැයි අවංකවම සිද්ධ වෙන්නට ඕනේ කියන කාරණාවත් ජපානයේ අපිට උගන්වනවා. මොකද අවංක, නිවැරදි, පැහැදිලි sannivedana තොරතුරු පුළුවන් තරම් ජනතාවට සම්ප්‍රේෂණය වුණාම ඔවුන් ඉගෙන ගන්නවා ඒ වගේ තත්වයකදී ප්‍රතිචාර දක්වන්න ඕනේ කොහොමද කියන කාරණාව. හතරවෙනි එක මම හිතන්නේ ලංකාවේ අපි හැමෝම ඉගෙන ගන්න ඕන ප්‍රධානම පාඩම preparedness, ආපදාවකදී සූදානම. ඒක ආපදාවක් වුණාම කොච්චර කතා කරත් වැඩක් නැහැ. ආපදාවකදී සූදානම කියන එක ජීවන නිපුණතාවයක් බවට පත් වෙන්නට ඕනේ. ඒක අපි නිතර අපේ මතකයේ තියාගන්නට ඕනේ. ඒකනේ අර ජපානයේ කියනවානේ මොකක් හරි සිද්ධියක් වුණාම මේක මතකයේ ආයතනීකරණය කරන්නට ඕනේ කියලා. ඉතින් ඒ වගේ දිත්වා සුලිකුණාටුව, සුනාමි තර්ජනය, පාස්කු ප්‍රහාරය, ලංකාවේ යුද්ධය, මේවා ජාතික මතකයන් වෙන්නට ඕනේ. මිනිස්සුන් ඒවෙන් ඉගෙනගත්තු උගත් පාඩම් පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට යන්න. එහෙම නැතුව වෛරය, කනගාටුව, කනස්සල්ල, දුක විතරක් නෙවෙයි. එයින් අපි ජාතියක් විදියට උගත් පාඩමින් පස්සේ අපි වෙනස් වෙච්ච විදිහ, ඒ වගේ තත්වයක් ආයේ ඇති නොවෙන්න අපේ තියෙන සූදානම අපි පරම්පරාවෙන් පරම්පරාවට පාඩමක් විදිහට ඉදිරියට රැගෙන යා යුතු බව අපිට ජපානය උගන්වනවා. ඉතින් මේ සමස්තයක් විදිහට ගත්තාම මොනතරම් ආපදා වසරෙන් වසර ජපානයට ආවත් ජපානයේ තවමත් ගෝලීය ආපදා වළක්වා ගැනීමේ, ඒ අවදානම අඩු කිරීමේ රාමුවේ පුරෝගාමියා විදිහට තවමත් කටයුතු කරනවා. ඒ නිසා මම හිතනවා ජපානය කියලා කියන්නේ ඉතාම හොඳ ගුරුවරයෙක් අපිට ආපදා කළමනාකරණය ගැන ඉගෙන ගන්න. ආපදා බුද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනගන මේ මහා ව්‍යායාමයේදී ආපදාවකදී සූදානම් වෙන, ආපදාවකට ඔරොත්තු දෙන ජනතාවක් නිර්මාණය කිරීමට මගේ පැත්තෙන් මම ලබා දෙන දායකත්වය තමයි ලෝකේ විවිධ රටවල් අපිට උගන්වන පාඩම් පිළිබඳව ඔබව දැනුවත් කිරීම. ඉතින් අද අප ජපානය ගැන කතා කරා. මේ ජපානය පිළිබඳ පූර්ණ කතාව නෙවෙයි. ඉතින් ඒ නිසා ඔබ යමක් ජපානය ගැන දන්නවා නම් ඔබට ආරාධනා කරනවා මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. මොකද මේ වීඩියෝ එක නරඹන කෙනෙක් ඒ කමෙන්ට් එක කියවලා තවත් යමක් ඉගෙන ගනීවි. ඒ ආරාධනාවත් ඔබට කරන ගමන් අදට මම මේ වීඩියෝ එක අවසන් කරනවා. ජපානයේ වගේම ආපදා බුද්ධිමත් තවත් රටක් ගැන තොරතුරු එනයි ළඟදීම දවසක අරගෙන එන්න. එතකම් ජපානය ගැන පොඩක් නැවතිලා අපි හිතලා බලමු.